පේනවද අපි හස්බන්ඩ් නිදාගෙන ඉන්න විදිය? මං ඇහැරිලා එයා හොඳට නිදි. බලන්නකෝ අතත් මේවා කරගෙන නිදාගෙන ඉන්න විදිය. හොඳට දොයි. ඕගොල්ලෝ මේ අහනවනේ ගොඩක් අය මේ හස්බන්ඩ්වත් එක්ක කතා කරන්නේ නැද්ද අරකද මේකද කියලා. එයා කොයි වෙලාවෙ බැලුවත් මේ ෆෝන් එකේ තමයි ඉන්නේ. ඕගොල්ලන්ට මේ පේන්නේ නැති වුණාට එයා හැමතිස්සෙම මං කරන හැම වැඩක්ම බලාගෙන කරගෙන එහා පැත්තේ ලයින් එකට වෙලා තමයි ඉන්නේ. දැන් ඉතින් කියන්න එපා විශ්වාසින්ද කියලා. එහෙම නෙමෙයි අපි දෙන්නේ යාළු වෙන දවසේ ඉඳන් මේ එයා ලයින් එකේම තමයි ඉන්නේ. මං කොහේ ගියත් කොතන ගියත් එයා ලයින් එකේ ඉන්නේ. කියන්නේ එයා දන්න ඕනම දෙයකින් මං කොතනට කොහොම ගියත් එයා මන් ළඟ ඉන්නවා. ඉතින් අනිත් ෆෝන් එකේ මම වීඩියෝස් කරනවනේ. ඉතින් එතකොට එයා අනිත් එකට වෙලා ඉන්නවා. මාත් එක්ක කතා කර කර ඕගොල්ලෝ හිතන්නේ මේ කතා කරන්නේ නැහැ අරකයි මේකයි කියලා. හරි සමහරක් අය මම දකිනවා කමෙන්ට්ස් දානවා මේ හස්බන්ඩ් එපා වෙලා ඇතිලු හස්බන්ඩ් කතා කරන්න. අනේ එහෙමනම් කිසි අවුලක් නැහැ. දෙයියන්ගේ පිහිටෙන් හොඳ ලස්සනට ඉන්නවා. පිහිරවනියා එයා නිදි හොඳට අතත් මේ කටේ ගහගෙන නිදි පව්වනේ. මහන්සියදී වැඩ කරලා ඇවිල්ලා මහන්සියට තමයි නිින්ද යන්නේ. හොරක් තැනුම් යනවා ළමයි. එයා දොයි. දැන් මං එළියට ගිහිල්ලා එනකනුත් එයා මේ විදිහට දොයි. මං ගෙදර ආව කියලාවත් දන්නේ නැහැ. නිදි. හොඳටම නිින්ද ගියා. මං එළියෙද්දී අර නිින්ද ගියේදී මං ඇහැරෙව්වෙත් නැහැ. බලන්නක නිදාගෙන ඉන්න විදිය හරිම හොරතල් පාටයිනේ. අර නිකන් පොඩි අය අතකටේ ගන්නේ වගේ. දැන් උදේට මේක දැක්කම මට බොනිත් දන්නේ. ඇයි එහෙම ගත්තේ කියලාවත්. ඔයගොල්ලෝගේ හස්බන්ඩ්ලත් මේ වගේද රට ඉන්න අය? මේ වගේ නේද ගොඩක්